හැමෝම කියන්න පුතේ මාතෘකාව. Can. What's the meaning of can? පුතේ can කියන්නේ මොකද්ද? I can, you can, we can, කිසිම can කියන්නේ මොකද්ද පුතේ? can කියන්නේ පුළුවන්. can කියන්නේ මොකද්ද? පුළුවන්. හරි. අපි කාට හරි අපි පුළුවන් දේවල් තියනවා නේද? අපිට මොකක්ද ක්‍රියාපද? මොනවද ක්‍රියාපද? අපි පුළුවන් ක්‍රියාපද මොනවද? අපිට දුවන්න පුළුවන්. නේද? දැන් කට්ටිය සෙල්ලම් කරා නේද? අපිට සෙල්ලම් කරන්න පුළුවන්, ක්‍රිකට් ගහන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ අපිට පුළුවන් දේවල් පුතේ පුළුවන් කියලා කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? can කියලා. තේරුණාද? දැන් අපි කොහොමද can use කරලා වාක්‍ය හදන්නේ? can use කරලා වාක්‍ය හදන්නේ කොහොමද? පුතේ මේ පුළුවන් වෙන කෙනෙක් ඉන්නවා. මේ ක්‍රියාව පුළුවන් වෙන කෙනෙක් ඉන්නවා. අපි එයාට කියනවා ඉංග්‍රීසි වලින් කියන්නේ හැමෝම subject. කවුද? subject. මට පුළුවන් වෙන්න පුළුවන්, අපිට පුළුවන් වෙන්න පුළුවන්, ළමයින්ට පුළුවන්, ගුරුවරුන්ට පුළුවන්, නිමල්ට පුළුවන්. අන්නේ පුළුවන් වෙන කෙනාට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියනවා කවුද? subject. ඊට පස්සේ ඒ ක්‍රියාව කරන්න පුළුවන් කියලා අපි ලියන්න ඕනේ. පුළුවන් කියන මොකද්ද? can. subject අපි හිතමු මට පුළුවන් කියලා. එහෙනම් අපි කොහොමද කියන්නේ? I can. අපිට පුළුවන් we can. ඇයට පුළුවන් she can. ඔහුට පුළුවන් he can. පුළුවන් වෙන කෙනා subject. පුළුවන් කියලා කියන මොකක්ද අපි දැන් මේ can. දැන් ඊළඟට පුළුවන් වෙන්නේ මොකද්ද පුතේ? මොකක් හරි ක්‍රියාපදයක් නේ? මොකක් හරි ක්‍රියාවක් කරන්න පුළුවන්. අපි යාට කියනවා මොකද්ද? ක්‍රියාපදය මොකද්ද අපි කියන්නේ? verb කියලා කියන පුතේ මේ ක්‍රියාපදේ කිසිම වෙනසක් වෙන්න බෑ. තේරුණාද? අපි කතා කරන මූලික ක්‍රියාපදය තමයි මේකේ භාවිතා කරන්න ඕනේ. මේ can කියන එක්කෙනා තනියෙන් ඉද්දි. තේරුණාද? අපි එක්සැම්පල් එකක් බලමු. read sentence the වාක්‍ය කියවන්න. මට යන්න පුළුවන්. පුතේ කාටද යන්න පුළුවන්? එහෙනම් subject කවුද? subject කවුද? Who is the subject? I කියන්නේ ඊළඟ පිළිවෙලට අවුට් එකකට. I can මොකද්ද පුළුවන්? යනවාද කියන්නේ මොකද්ද? go. I can go කියන්නේ I can go. එහෙනම් මට යන්න පුළුවන් කියලා අපි කොහොමද කියන්නේ? I can go. තව වාක්‍යයක් බලමු. අපිට කන්න පුළුවන්. දැන් කාටද පුළුවන්? අපි ස්ටාර්ට් කරන කවුද නම් subject? we. we පුළුවන්. we can. පුතේ කනවට මොකක්ද අපි කියන්නේ? eat. we can eat. තේරුණාද? හරි. එහෙනම් මේ can කියන්නේ මොකද්ද පුතේ? පුළුවන්. අපි කාට හරි මොකක් හරි දෙයක් පුළුවන් කියලා කියන අපි කවුද යූස් කරන්නේ? can කියන කෙනා යූස් කරනවා. තේරුණාද හැමෝටම? හරි. ලියන්න, කියන්න, නිදහසේ ජීවත් වෙන්න. රාජාංගනේ ශිල්ප තරණය.